YouTube ෆැමිලි එකේ යාළුවන් මං ආදරෙන් පිළිගන්නවා. ඔයාලට කොහොමද? ඔයාලා කොහොමද පොසොන් දවස ගත කරේ? මම නම් අද ගෙනාවේ පොසොන් දවස මම ගත කරපු විදිය ඔයාලත් එක්ක බෙදා ගන්නයි. මිහිඳු හාමුදුරුවන්ගේ ලංකා ගමනයත් සමගම තමයි මේ පොසොන් දවස අපිට සුවිශේෂී වන්නේ. මුලින්ම මම පොසොන් දවසේ පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරලා ඒ ආගමික කටයුතු වල මම නිරත වුණා. ඇත්තටම කිව්වොත් මගේ හිත නිවන තැනක් තමයි මේ පන්සල. මේ පන්සලට මම ගොඩක් වෙලාවට දුකට, ඒ වගේම සතුටට, මගේ බලාපොරොත්තු වලට, ඒ වගේම ගොඩක් වෙලාවට මම යන තැනක් තමයි මේ පන්සල. මේක තියෙන නම් ගැටඹේ දිය කපන අතට පන්සල කියලත් මේකට කියනවා. ඉතින් මේ පන්සලේ මට හරිම හිත නිවනවා. මම හරිම ආසයි මේකට යන්න. ඒ වගේම අපි මේ දවස්වල පොසොන් දන්සල් තිබ්බා. ඔයාලත් යන්න ඇති නේද පොසොන් දන්සල් වලට? මම නම් ගියා. කොළ කැඳ දන්සල් තිබ්බා, ෆ්‍රයිඩ් රයිස් දන්සල්, ඒ වගේම අයිස්ක්‍රීම් දන්සල්, ඒ වගේම බර්ගර් දන්සල්, මේ වගේ දන්සල් දුන්නාට ගොඩාක්ම පින්. මේ වගේ අද කාලේ එහෙම දන්සල් දෙනවා කියන්නේ ලොකු පින්කමක්. ඒ වගේම ලොකු දෙයක්. ඒ වගේම ලස්සන පහන් කූඩුවක් දැක්කා. ඒක ලස්සනට හදලා ලස්සන නිර්මාණය කරලා වගේ ලස්සන දේවල් වලින් තමයි මම පොසොන් දවස ගත කරේ. ඒ වගේම ශ්‍රී ලංකාවට ගත්තාම අපිට ගොඩක් සුවිශේෂී මේ පොසොන් පො වගේ මිහිඳු හාමුදුරුවන්ගේ ලංකා ගමනේ සිදු වුණා. ඒ වගේම දෙවන පෑතිස් රජුගේ, ඒ කියන්නේ තිස්ස රජු ඇතුළු පිරිසට චුල්ලපත්ත අත්පදෝපම සූත්‍රය දේශනා කරා. මේ ප්‍රථම දේශනය කියලා තමයි අපි කියන්නේ. ඒ වගේම ලංකාව තුළ එක සංස්කෘතීන් පුනරුදයන් ඇති වුණා. බුදුදහම ලැබීමත් සමගම ශ්‍රී ලංකාවේ සාහිත්‍ය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ආදී ගොඩක් දේවල් දියුණු වුණා මේ පොසොන් පොයත් එක්ක. ඒක මුලින්ම අපි මහින්දාගමනය කියලාත් හඳුන්වනවා පොසොන් දවස. මං හිතනවා පොසොන් පෝය නිසා තමයි අපිට ලංකාවේ ගොඩක් කලා ශිල්ප නිර්මාණය වුණා. වෙසක් පෝය අපිට ගොඩක්ම සුවිශේෂී. දෙවෙනුව අපිට සුවිශේෂී වන්නේ පොසොන් පෝයයි. පොසොන් පෝය ඉතින් ඔයාලා හැමෝමත් මේ විදිහට කාලය ගත කරලා පවුලයත් එක්ක කාලය ගත කරන්න ඇති කියලා මම හිතනවා. ඔයාලගෙත් පොසොන් පෝය ගත කරපු අය පාලින් කමෙන්ට් එකක් කරගෙන යන්නකෝ කොහොමද ඔයාලගේ පොසොන් දවස ගෙවුනේ කියලා. ඉතින් මං හිතනවා මගේ පොසොන් වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. බලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි.